අයිබෝවන් ඔයගොල්ලන්ට අද අපි බලමු PDF ෆයිල් එකක් කොහොමද PowerPoint ෆයිල් එකක් බවට හරවගන්නේ කොහොමද Word ෆයිල් එකක් බවට හරවගන්නේ කොහොමද Excel ෆයිල් එකක් බවට හරවගන්නේ අන්න ඒ වගේ දේවල් අපි බලමු PDF එකක් දැන් සමහර වෙලාවට අපිට එක්සෑම් එකකට අදාළ පාඩම් තියෙනවනේ. ඒකට පාඩම් ඩවුන්ලෝඩ් කරගන්නවනේ. PDF එකෙන් ආපුවාම අපිට දැන් පිටු 10ක් 15ක් තියෙනවයි කියන්නකෝ. එහෙම තිබුණාම අපිට දැන් පිටුවක සමහර වෙලාවට වෙනස්කම් කරගන්න සිද්ධ වෙනවා. අපි බලමු වෙනස්කම් සිද්ධ කරගන්නකොට වෙනස්කම් සිද්ධ කරගන්න බෑ ඒ වගේ. PDF වල මේ මෙතන තියෙන PDF එකක් අරගෙන PDF එකේ වෙනස්කම් කරගන්න බෑ මොනවත්. ඒ වගේ වෙලාවට අපි PDF එකක් කන්වර්ට් කරගන්නවා Word ෆයිල් එකකට හරි Word ෆයිල් එකකට හරි නැත්නම් Excel ෆයිල් එකකට හරි අපි ගන්නවා ඒක කන්වර්ට් කරගන්නවා. මේ බලන්න මේක PDF ෆයිල් එකක්. මේකේ අපිට වෙනස්කම් සිදු කරගන්න බෑ. එහෙනම් අපි වෙනස්කම් කරගන්න අපි මේක කන්වර්ට් කරගන්න ඕනේ Word වලට නේද? කොහොමද අපි Word වලට කන්වර්ට් කරගන්නේ කියලා බලමු. අපි ඉස්සරලාම යනවා Google Chrome එකට. ඊට පස්සේ මේකේ ටයිප් කරගන්නවා මෙන්න මේ විදිහට. I love PDF කියලා. බලන්න සර්ච් බාර් එකේ අපි ටයිප් කරා I love PDF කියලා. ඊට පස්සේ එන්ටර් කරගන්නවා. ඊට පස්සේ මේ උඩින්ම සජෙස්ට් වෙලා තියෙනවා ඕගොල්ලන් දීප එක. ඊට පස්සේ අපි ඒක සිලෙක්ට් කරගන්නවා. මේ විදිහට එනවා every tool you need to work with PDF in one place. එතකොට මේකේ තියෙන ඔප්ෂන්ස් කීපයක්. මේ හැම එකම කරන්න නම් බෑ. මට 3ක් 4ක් මම කරලා පෙන්නන්නම්. මේකේ තියෙන merge PDF, ඒ කියන්නේ PDF ෆයිල් ගොඩාක් එක ෆයිල් එකකට දාගන්නේ කොහොමද කියලා. ඒවා PDF වලට වෙන් කරන විදිය. ඊට පස්සේ මේ විදියට තියෙනවා Word වලට හරව ගන්න විදිය. PowerPoint වලට හරව ගන්න විදිය, Excel වලට හරව ගන්න විදිය. ඔය වගේ ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. අපි මුලින්ම බලමු Word වලට හරව ගන්න විදිය. Word වලට කන්වර්ට් කරගන්න විදිය. එහෙනම් අපි මේ ඔප්ෂන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා select PDF file කියලා. ඒක ක්ලික් කරගන්න. දැන් PDF ෆයිල් එකක් තෝරගන්න ඕන මේ ලෝඩ් වෙන වින්ඩෝ එකේ. අපි දැන් මේකේ ඉතින් අපි බලමු ඩෙස්ක්ටොප් එකේ තියෙනවද කියලා. හරි අපි මේ home garden කියලා ෆයිල් එකක් තියෙනවා. ඕපන් කරා. මේ තියෙන්නේ මේ ෆයිල් එක PDF ෆයිල් එක. මේකෙන් දැන් වැටලා තියෙනවා මෙතන මේ තියෙන්නේ ෆයිල් එක. මේකෙන් දැන් පෙන්නනවා convert to word කියලා. convert to word කියලා. ඒ convert වෙනවා PDF to word කියලා convert වුණා. Your PDF has been converted to an editable Word doc කියලා තියෙනවා. right මේක convert වෙලා download වෙලා මෙතනින් download වුණා. පැහැදිලිද? මේ තියෙන home garden එක Word file එකෙන් තියෙනවා. ඔයගලන්ට මෙතනම open කරලා බලන්න පුළුවන්. දැන් Word file එකක් විදිහට තමයි ඒක පෙන්වන්නේ. මෙන්න දැන් මේකේ ඕනෑම දෙයක් වෙනස් කරන්න පුළුවන් වෙනවා. මෙතන දුන්නාම මේ තියෙන්නේ Word ෆයිල් එක. ඊට පස්සේ මේ අකුරු ටිකට කලර් එකක් දාන්න හදගමු. මේ අකුරු ටිකට කලර් එකක් දැම්මම ඒ වගේ වෙනස් කරන්න නැත්නම් මේ ටික ලොකු කරගන්න ඕනේ කියලා හිතමු.
ඒ අකුරු ටික ලොකු කරගන්න ඔය වගේ වෙනස්කම් කරන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? එතකොට ඒ වගේ ඊට පස්සේ මේක Word file එකක් තමයි Word file එකක් විදිහට තමයි ගබඩා වෙන්නේ. එහෙනම් පැහැදිලිනේ Word වලට හරවගත්ත විදිය. right අපි යමු back එකට ආයෙත්. ඊළඟට කරනවා අපි PDF to Excel කියන එක ගමු. ගත්තා. ඒකේ තියෙනවා select PDF file කියලා. ෆයිල් එකක් සිලෙක්ට් කරන්න අපි සිලෙක්ට් කරන්න ගන්නවා. මෙන්න මේ ෆයිල් එක. දැන් මෙතෙන්ට සිලෙක්ට් කරේ PDF ෆයිල් එක. මේ පෙන්නන්නේ PDF ෆයිල් එක. ඊට පස්සේ අපි ඒක හරව ගන්න ඕනනේ convert to Excel වලට. convert to Excel කියලා දෙනවා. right convert Excel කියලා දුන්නාම මෙතන වැටෙනවා your PDF has been converted to an editable Excel spreadsheet කියලා ඒකට convert වුණා කියලා පෙන්නනවා. ඒත් එක්කම මෙතන ෆයිල් එක පෙන්නනවා download වෙලා මෙන්න මේ ෆයිල් එක තමයි අපි PDF එකෙන් ගත්තේ. ඊළඟට ඒක Excel ෆයිල් එකක් බවට හරවලා අපිට දෙනවා. ඊට පස්සේ අපිට Excel වලින් load වෙනවා ෆයිල් එක. right මේ ෆයිල් එක තමයි දැන් Excel වලට ගිහිල්ලා අපිට ඕනම වෙනස්කමක් කරගන්න පුළුවන්. පැහැදිලිද? මේකේ ඕනම වෙනස්කමක් කරගන්න පුළුවන්. කලර් එකක් දාන්න ඕනම දෙයක් කරගන්න පුළුවන්. පැහැදිලිද ඒක? ඊළඟට අපි යමු PowerPoint එකට. PDF to PowerPoint කියලා. PowerPoint ෆයිල් එක. මේ තියෙන්නේ PowerPoint වලට හරව ගන්න අපි ගත්ත PDF ෆයිල් එක. ඊට පස්සේ අපි දෙනවා convert to PPTX PowerPoint වලට හරවනවා. right PowerPoint වලට convert කරා ටික. දැන් මෙතනින් save වෙයි. download වුණා මෙතෙන්ට. right අපි open කරලා බලමු මෙතනින්. දැන් මෙන්න බලන්න PowerPoint එකේ දැන් මෙන්න බලන්න PowerPoint ෆයිල් එකක් තමයි අපිට හම්බුනේ. තේරුණාද එතකොට? තවත් පැකේජ් එකකට කන්වර්ට් කරගන්නේ කොහොමද කියන්නේ. ඔන්න ඒ විදිහට තමයි PDF ෆයිල් එකක් කන්වර්ට් කරගන්නේ වෙනත් පැකේජ් එක ෆයිල් එකක් විදිහට. මේක ඔයාලට මේ සමහර අය දන්නවද නම් ඇති. දන්නේ නැති අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි. ගොඩක් අය දන්නව ඇති මේක. මම දන්නේ නැති අයට තමයි කියලා දුන්නේ. හරි. ඒ විදිහට තමයි අපි PDF ෆයිල් එක කන්වර්ට් කරගන්නේ. එහෙනම් අපි නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට ආයිබෝවන්.